ටිකක් පරක්කු වෙච්ච වීඩියෝ එකක් අද අරගෙන ආවා. ඔන්න මම මේ vlog එක තමයි කලින් දාපු vlog එකට කලින් දාන්න හිටියේ. හැබැයි මම කියවනේ මට ඒ vlog එක හරියට මේ දවසේ දාන්න ඕන හින්දා මම මේ vlog එක පරක්කු වෙලා දැම්මේ කියලා. ඔන්න ඉතින් ඒ vlog එක තමයි මම අද අරගෙන ආවේ. එන්න එහෙනම් අපි යමු vlog එකේ මොනවද වෙන්නේ කියලා බලන්න. ඔන්න උදෙන්ම කාලා මම හිතුවේ මගේ යාළුවට gift එකක් හදන්න. මම ribbon flower bouquet එකක් තමා හදන්න බැලුවේ. ඔයාලට මතක ඇති මං කලින් vlog එක ඒ කියන්නේ මගේ යාළුවට යාළුවගේ birthday එකට gift දෙන vlog එකේ මම එයාට හැදුවා flower ribbon bouquet එකක්. අන්න එදා මේ මදි වුණා හදන්න බැරි වුණ ribbon bouquet එක තමයි මම මේ හදන්න try කරන්නේ. හැබැයි මට හිතුණා මල් ටික හැදුවට පස්සේ මල් ටිකක් පොඩි වැඩි වුණාද මන්ද කියලා හිතෙච්චින්ද මම ඒ gift එක දෙන්නේ නැහැ කියලා හිතුවා. ඒත් මම මේ වීඩියෝ එකට add කරා මල් එක හදන වීඩියෝ ක්ලිප් ටිකත් අපි බලමු ඉතින් ඒ ටිකත්. ගිය ටිකේ මම ගෙදර හිටියේ නෑ. ඒ වගේම ගෙදර හිටපු දවස් ටිකේත් කම්මැලි විතර මට වීඩියෝ එකක් එඩිට් කරන්න. ඒ හින්දාමයි vlog එකක් දාන්න බැරි වුණේ මෙච්චර කල්. අනික තව දෙයක් තමයි මම අර vlog එක දාන්න කලින් මේ vlog එක එඩිට් කරලා තිබ්බේ. හැබැයි මගේ අතින් voice කරපු vlog එකම delete වෙලා තිබ්බා. ඊට පස්සේ ඉතින් මට ආයෙ voice කරන්න කම්මැලි කමෙන් තමයි හිටියේ. දැන් මම අතින් පස්සෙත් ටිකක් බිසි වෙන හින්දා මම හිතුවා නෑ අද මම මේ vlog එක දාලම තමයි ඉතුරු වැඩ ටික ඉතිරි දවස් ටිකේ කරන්න කියලා. ඉතින් එන්න දැන් අපි මල් එක හදමු. මෙතන දවස් දෙකක වීඩියෝ එකක් තියෙනවා. දෙකක් හරි තුනක් හරි. අපි බලමු ඉතින්. දැන් මල් ටික හදලා ඉවරයි. ඒ වුණාට මං කියවනේ මල් ටික පොඩි වගේ දැනෙච්ච හින්දා මම ඒක යාළුවට දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ මල් ටික හදලා ඉවර වෙලා අවුල් ගියාලා මම ඇත්තට මේ gift එක දෙන්න බෑනේ කියලා හිතෙච්ච හින්දා ඊට පස්සේ මම ඉතින් නැන්දලා ගෙදර ගියා. නැන්දලා ගෙදර ගිහින් බඩේරුකු කාලා තේ එකක් බීලා ආයෙ මං ගෙදර ඇවිල්ලා ආයෙ මොකක් හරි හදනවා කියලා හිතාගත්තා. ඉතින් මම වීඩියෝ ක්ලිප් එකක් දැක්කා YouTube එකෙන්. මට ආසෙතුණා ඒක හදලා බලන්න. මගේ මතින් හදන දෙයක් දෙන එක යාළුවෙට ඉතින් ඒක වෙනම නියහැගීමක් නේ ළමයි. අන්න ඒ හින්දා මම හිතුවා මගේ මතින් හදනවා කියලා. ඉතින් මම try කරා ඒක හදන්න. ඒ උනට හරියට ආවේ නැහැ ළමයි. ගෙනියද්දි තැරිලා තිබ්බේ. මොකද බස් එකේ නේ යන්නේ හලාවත. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ගෙනියද්දි නම් මගේ ගියාට දෙද්දිලා ටිකක් චප්ප වෙලා තිබ්බේ. කවන්න නැහැ යාළුවා සතුටු වුණානේ. හේ ඇති.
ඊට පස්සේ YouTube එකෙන් වීඩියෝ එකක් බලාගෙන මම බෑග් එකකුත් හදාගත්තා. මට ඕන වුණා පොඩි නෝට් එකකුත් දාන්න. ඊට පස්සේ මම ඉතින් චූටි නෝට් එකකුත් ලිව්වා.
මම මේ වැඩ කරන අතරතුරේ බාත්රූම් එකේ වතුර කෑරලා තිබ්බේ. ඒක උතුරලා යනකම්ම මට අමතක වුණා ළමයි. ඊට පස්සේ රෑට බත් කන්න බෑ කියපු හින්දා තාත්තා පරාට වගේකුත් ගෙනත් තිබ්බා. ඒකත් කෑවා ඊට පස්සේ. මට හරියටම දිනේ මතක නෑ. හැබැයි මේ ඊට පහුවෙනිදා ඉරිදා දවසක් මට මතක විදිහට පෙබරවාරි 22. මොකද අද අපිට තිබ්බා පාඨක සමාජයේ පටන් ගන්න දවස තමයි අද. ඉතින් අපි ගියේ ඒකට තමයි. අපි යන ගමන් සින්දු අහා තමයි ගියේ. ඊට පස්සේ ඉතින් අපි පොඩි කයකුත් දැම්ම බස් එකේ යන පැය දෙකට අපි කතා කරේ ඉස්සර කාලේ ගැන. ඒ කියන්නේ ක්ලාස් යද්දී ගැන දැනට අවුරුදු 2කට විතර කලින් ක්ලාස් යද්දී අපි මේ විදිහටම ක්ලාස් ගිය හැටි දේවල් තමයි ඉතින් අපි කතා කරේ. කාලය මාර ඉක්මනින් යනවා නේද ළමයි. කලින් වීඩියෝ ක්ලිප් එකේ තිබ්බ පූල මට දුන්නේ හේෂු. එයා හිරුනිටත් ඒ ජාතියම වෙන පාටක් දීලා තිබ්බා. ඊට පස්සේ අපි හිරෝගෙන ආපු කේක් කෑවා. ඊට පස්සේ ඉතින් අපේ පාඨක සමාජය පටන් ගන්න තමයි. ඔන්න ඉතින් අපි පටන් ගන්නකම් අපි කියව හිටියා. ඊට පස්සේ ඉතින් පාඨක සමාජය වැඩ ටික නම් මම vlog එකට ගත්තේ නැහැ. ඊට පස්සේ ඒ වැඩෙත් ඉවර කරලා අපි ගියා කට්ටිය කන්න. ඊට පස්සේ අපි කාලා ඉක්මනින් ආවා. මගේ තව යාළුවෙක් ඉන්නවා. එයාව බලන්න අශානිව. ඉතින් අපි එද්දී අශානිලත් කකා තමයි හිටියේ. ඊට පස්සේ අපි ආයෙ ඔමින් එකට ආවා. ඊට පස්සේ අපි කන්න ගියා. මේ දෙන්නේ හේෂු ඉරුවටයි මටයි තියපු බෝල් දෙක. මං හරි ආසයි ළමයි යාළුවා මොනවා හරි gift එකක් දුන්නාම බෝලක් කොණ්ඩ කට්ටක් වගේ දෙයක් නම් මම පාවිච්චි කරන්නවත් නැහැ. මම අරන් තියා ගන්නවා. මං ඒ තරම් බයයි ඒ දේවල් කැඩෙයි කියලා. ඊට පස්සේ ඉතින් අපි පන්සලට ගියා. පන්සලට ගිහින් කෝස් එකත් ඒගොල්ලන්ගේ ඉවර වෙලා ඊට පස්සේ ඉතින් අපි වඩ ගත්තා. අපිට ඉතින් මුකුත් නොකා ඉන්න බෑනේ ළමයි. අපි අනිවාර්යෙන් මොනවාම හරි කනවා. වඩ අරගෙන වඩ කකා අපි ඉතින් ගෙදර ආව එක තමයි කරේ. ඊට පස්සේ මම රෑ වෙලා නැන්දලා ගෙදර ගියා. මොකද නෑදෑ වගේක් අපේ ආවයිදා. ඉතින් මම අපේ ඒරන් බබාට කියලා කවාගත්ත එක තමයි කරේ. ඊට පස්සේ ඉතින් ආව නෑදෑයන්ගේ චූටි බබෙක් හිටියා. එයයි මායි අපේ ශෙලීන බබයි සෙල්ලම් කර කර තමයි හිටියේ පොඩි එක්කෙනා කියන විදියට. ඊට පස්සේ කට්ටියම කෑම කෑවා.
බතුත් කාලා ඉස්ක්‍රීනුත් කාලා මං ඊට පස්සේ ගෙදර ආවා. ඒ තියෙන්නේ හේෂු මට දීපු බෝල. මේ පහුවෙනිදා උදේ ඒ කියන්නේ සතුදා මම යාළුවට අල්ප ගිෆ්ට් එකක් අරගෙන කෑමත් අරගෙන බස් එකට නැග්ගා. යාළුවට අද බඩු වගයක් ගන්න තියෙනවා කියපු හින්දා අපි උදෙන්ම කෝස් එකට කලින්ම ගියා. එයාගේ බඩු ටික ගන්න. ඉතින් ඒ ටිකත් අරගෙන තමා අපි කෝස් එකට යන්නේ. මටත් බඩු වගයක් තිබ්බා ගන්න. මට ඕන වුණා ළමයි අරලිය කට්ටක් ගන්න. මම එහෙම අරලිය කටු වලට එහෙම ආස නැහැ. මම කටු ගත්තත් මේ කොණ්ඩෙට ගහන්නේ නැහැ. නිකන් අර ලස්සනට තියාගෙන ඉන්නවා විතරයි. හැබැයි මට අරලිය කට්ට ගත්තට පස්සේ තුණා මේ කොණ්ඩෙට try කරලා බලන්න එයා ස්ටයිල් එකක්. ඒක මාර මාසයි මං ගත්තේ ළමයි. ඊට පස්සේ අපි තිබ්බ අනිත් වැඩත් කරගෙන කෝස් එකට ගිය එක තමයි කරේ. කෝස් එකත් ඉවර වෙලා අපිට තව වැඩ වගේක් තිබ්බා. අපිට ඇත්තටම තිබ්බ ලොකුම වැඩේ තමයි අපිට තිබ්බ shopping කරන්න ළමයි. යාළුවාටත් බඩු වගේක් තිබ්බ ගන්න. එයාට කෝට් එකක්ද කොහෙද ඕනලා තිබ්බා. ඒකයි තව බඩු වගේක් ඔය ගන්න ගියේ. ඉතින් බලන්න මේලා ඇඳුම් වල ලස්සන ළමයි. පිස්සාදරව නේද? ගියොත් නම් එන්න හිතෙන්නේ නැහැ ගර්ල් කෙනෙක්ට මේ වලින්. අපි ඉතින් අපිට ඕන කරන ඒවා ටික අරගෙන ආව එක තමයි කරේ. ඊට පස්සේ මට හිතුණා උග කාලෙකින් මම වෙනුවෙන් මලක් ගත්තේ නැති හින්දා මල් ගන්න ඕනි කියලා. ඉතින් මම මොකද කරේ යාළුවත් එක්ක මල් ගත්තා. ඊට පස්සේ මලුත් අරන් අපි ආයෙත් ගියා shopping කරන්න. ඊට පස්සේ ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන අපි මුන්නේශ්වරම් ආව එක තමයි කරේ. අපි අද ප්ලෑන් කරන් හිටියේ මුන්නේශ්වරම් යනවා කියලා. හැබැයි අද අපිට shopping කරන්න ගොඩක් දේවල් තිබ්බේ හින්දා ඇත්තටම මුන්නේශ්වරම් ගිහින් පන්සලටයි කෝවිලටයි යන්න වෙලාව තිබ්බේ නෑ ළමයි. ඉතින් අපි හිතුවා අපි ගෙනාපු කෑම ටිකවත් කාලා යනවා කියලා. මමයි ඒක ඇදුවේ යන්නේ. මට මේ ගෙනාව කියන්න ඔයාව බලන්නකෝ මම පුදුම මම මොකද මේ ඇදුවේ නිලුයි සුදුයි රිබන් වලින් අර දා අනේ තලිලාද අනේ මම පුදුම කොට්ටක් කෑවේ මේ හදන්න ඕකත් හදාගන්න බැරුව දුක්ඛ අනේ ලස්සනයි අර මම නිලුයි සුදුයි රිබන් එකකින් එදා උපයෝගයට දෙන්න ගියේ ඒක හදා දිවිතුනානේ ඒ ටික හැදුවා මම ඔයාට මේ මැසේජ් එකක් දුන්නා අනේ රිබන් වලින් මට කලින් වගේ එන්නේ නැහැ කියලා ඒකයි ඊට පස්සේ මම ඕක නෑ ඔහොම එකක් හරි දෙනවා කියලා ඕක දැක්ක මේකේ FD එකේ ඊට පස්සේ යාළුවට මල් එකක් දීලා අපි කාපු එක තමයි කරේ කාලා ඔහොමම අපි ගියපු එක තමයි කරේ ඊට පස්සේ පන්සලටවත් කෝවිලටවත් අපිට යන්න හම්බුනේ නැහැ අපි හිතුවා වෙන දවසක යන් කියලා ඒ ගියපු vlog එකත් ඉස්සරහට මම දාන්නම් මේ අද දවසේ මම ගත්ත දේවල් තමයි මම අරලිය කට්ටක් ගත්තා මට ලස්සන මලක් ගත්තා ඉතින් ලස්සන vlog එකකින් ආයෙත් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න බයි